අද කතා කරමු අවුල බ්‍රෑන්ඩ් එකෙන් එන මැකැනිකල් කීබෝඩ් එක ගැන. ඉතින් මේක මොඩල් නම්බර එක අපිට බලාගන්න පුළුවන් F3261 විදිහට බලාගන්න පුළුවන්. කීබෝඩ් එකේ ගැන විස්තරයක් බලාගන්න පුළුවන් අපිට බොක්ස් එකේ. බොක්ස් එක ඕපන් කරලා බලමු අපි කීබෝඩ් එක මොන වගේද කියලා. හරි, මම මෙන්න මේ විදිහට කීබෝඩ් එක එළියට ගන්නවා බොක්ස් එකෙන්. අපි එක චුට්ටක් පැත්තකින් තියාගමු. ඔයාට තව මෙතන ඇක්සසරිස් බලාගන්න පුළුවන් කීබෝඩ් එකට අවශ්‍ය. ඔයා කීබෝඩ් එක ක්ලීන් කරනවා නම් ඔයාට මෙන්න මේ ටූල් එකෙන් ඔයාගේ කීබෝඩ් එකේ කීස් ගලවලා ක්ලීන් කරලා ඔයාට දාගන්න පුළුවන් ආපහු. ඒක මං හිතනවා ගොඩක් වැදගත් වෙයි කියලා. මම හිතුවට වඩා මේ කීබෝඩ් එක හොඳට තියෙනවා. මොකද මේක යන ප්‍රයිස් පොයින්ට් එකත් එක්ක මම හිතනවා මේක හොඳයි කියලා. ඔයාට අනිත් කීබෝඩ් වගේම මේ කීබෝඩ් එකත් මෙන්න මෙහෙම මෙන්න මේ කෑලි දෙක දිගැරලා ඔයාට ඇන්ගල් කරගන්නත් පුළුවන්. අපි දැන් බලමු PC එකට මේ කීබෝඩ් එක කනෙක්ට් කරලා කනෙක්ට් කරපු ගමන් ඔයාලට බලා ගන්න පුළුවන් ලස්සන පැටර්න් එකකින් කලර්ස් ආවා. ඉතින් මෙන්න මෙහෙම තමයි මේ කීබෝඩ් එකේ කලර්ස් තියෙන්නේ. ඉතින් ඔයාගේ PC setup එකත් white color එකකට හදලා තියෙනවා නම් ඔයාට මාර ලස්සනට මේ කීබෝඩ් එකත් use කරලා ඔයාගේ PC setup එක ලස්සන කරගන්න පුළුවන්. හරි, අපි දැන් බලමු කොහොමද මේ කීබෝඩ් එක software එක download කරලා ඒ software එකෙන් කොහොමද control කරන්න කියලා. මේ කීබෝඩ් එක යන්න Google එකට search කරන්න අවුලා F3261 drivers download කියලා. උඩින් මෙන සයිට් එකට යන්න. ඔයාලගේ කීබෝඩ් එකේ මොඩල් නම්බර් එක තෝරලා ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ මෙන්න මේ පොඩි ෆයිල් එක. ඒක ඉන්ස්ටෝල් කරගන්න. අපිට මෙන්න මෙතනින් ඕන කලර් එකක් චේන්ජ් කරගන්න පුළුවන්. ඒ වගේම පැටර්න්ස් තියෙනවා මෙතන. පැටර්න්ස් ගොඩක් තියෙනවා. ඔයාට ඕන පැටර්න් එකක් දාගෙන ඕන විදිහට කලර්ස් චේන්ජ් කරගන්න පුළුවන්. මම මේ කීබෝඩ් එකේ දකින විශේෂ දෙයක් තමයි මියුසික් එකක් දැම්මාම ඒ මියුසික් එකට අදාළව එක එක පැටර්න්ස් වලින් කලර්ස් එනවා. ඉතින් ඒක මම හිතනවා මේ ප්‍රයිස් පොයින්ට් එකේ තියෙන ලොකු බෙනිෆිට් එකක් කියලා. ඉතින් මේ කීබෝඩ් එක ගැන සරලව කියන්න තියෙන්නේ ඔන්න ඔච්චරයි. මේ ගානට සුපිරිටම වටිනවා. වීඩියෝ එක වටිනවා subscribe කරන්න, නොදන්න අයට දැනගන්න share කරන්න, like කරන්න.